Shalom from Israel. Hi. අපේ රටට හිටපු ඉරානි ජනාධිපති ආවා. අපේ තේ ටික මොනවා වුණත් ගත්තා. අපිට බැරි වුණු අවස්ථාවල් වල උදව් කෙරුවා. අපිත් එක්ක මිතුරු සම්බන්ධතා ඇති කරගත්තා. ඒ වගේම අර මම ඕකට කියන්නේ උම්ම ජල ව්‍යාපෘතිය කියලා. ඔය එයාලගේ උම්ම ජල ව්‍යාපෘතිය අපිට කරලා දුන්නා. තව ගොඩක් උදව් කරන්න හිටියේ. හැබැයි මේ රටට කරපු විනාශය, ලස්සනට තිබුණු රට අපරාධේ, මෙහෙම කියන ලංකාවේ මීහරක් සෙට් එකකුත් ඉන්නවා. ඇත්තටම මේ වගේ මීහරක් නිසා තමයි අපේ රටට අහේනිය වෙලා තියෙන්නේ. ඔබ දන්නවද? ඒ පැත්තෙන් තේ ටික ගන්න ඇති. මේ පැත්තෙන් උම්ම ජල ව්‍යාපෘති හදලා දෙන්න ඇති. හැබැයි එයාලගේ ඉන්ජිනියර්ස්ලා ධම්මලා. ඒ වගේම තව බොහෝ උදව් කියන්නේ ඔය වෙළඳ ගනුදෙනු සිදු වෙන්න ඇති. ඒ පැත්තෙන් මේ පැත්තට අපේ රටට රිංගලා ඊට පස්සේ අපේ රටේ ඉන්නවනේ මුසල්මානු සෙට් එකක් අන්තවාදී. ඔන්න ඔය සෙට් එක තක්කට තක්ක වගේ තමයි ඉරානෙට සෙට් වුණා නම්. ඉරානෙට සෙට් වෙලා ඊට පස්සේ යටින් උඩින් තේ ටික අරගෙන යටින් පිහියෙන් අනිනකොට තමයි අපේ කට්ටියට තේරෙන්නේ. හැබැයි මොකක් හරි අර పూర్වයේ වාසනාවක් කියනවනේ. ওই పూర్වයේ වාසනාවකට කැරකිලා මේ අයට මේ ත්‍රස්තවාදීන්ට කොහොම වුණත් යුදෙව්වන්ගෙන් නම් සමාවක් නැහැ. ඒ නිසා ඔය එයාලගේ සැලසුම් දියත් කරන්න බැරුව ගියා. හැබැයි ඔය සැලසුම් අපි වගේ රටවල් වලට ඇවිල්ලා අපේ රටේ ඉන්න ඔය අන්තවාදී පැටව් ටික පෝෂණය කරලා සල්ලි පොම්ප කරලා සෙට් එකක් හමාස්ලා වගේ හැදුවනම් තමයි තේරෙන්නේ තේ ටිකේ රඟේ. උම්මත් බාගෙටනේ හදලා දුන්නේ. ඉතුරු උම්ම ටික දීගන්න මුදල් නැතුව ගියානේ. කොහොම වුණත් අපේ රටේ උදවිය උම්මාර ගන්න ගිහිල්ලා අන්තිමට සුම්මා වෙනවා තව ටික කාලයක් ගියානා. ඔය ඉරානේ තමයි ත්‍රස්තවාදී බෝ කරන ගුවාව. එතකොට ඉරානෙට පුළුවන් වුණා නම් ලස්සන රටක් කොච්චර ලස්සනද කියනවනම් මැද පෙරදිග මුතු ඇටය කියලා තමයි ওই ලෙබනන් වලට කියන්නේ. එච්චර ශාස්ත්‍රීයව සරුසාරව ලස්සනට තිබුණු රට ත්‍රස්තවාදී ඉස්බුල්ලව බෝ කරලා ඉස්බුල්ලට අවියායුධ ලබා දීලා පැලස්ටික් ලබා දීලා ඉරානේ රටේ සාමාන්‍ය ජනතාව කාලා බීලා සුපෝපභෝගීව ඉන්න තියෙන මුදල් ටික ත්‍රස්තවාදීන්ට වැය කරලා මේ වගේ තිරිසන් මස්වැද්දන්ව පෝෂණය කරලා තවත් අපේ රටේ මිනිස්සු වැළපෙනවනේ අනේ අපේ තේ ටික කියලා. ඇත්තමයි මේ මොළගෙඩි මොනවට තියෙනවද කියලා මට හිතා ගන්න බෑ. කොහොමත් දෙයක් වෙන්න ඕනේ අපේ කට්ටියට තේරෙන්න. අවුරුදු 30 ගානක ත්‍රස්තවාදයක් රට ඇතුලේ තිබිලවත් ඒක පටන් ගැනීමෙදිම අර කියනවනේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න තියාගන්න එපා කියලා. ඔන්න ඔය වගේ ටිකක් තමයි මේ දැන් වෙන්නේ. මේ ඉරානේ කියන රටේ ත්‍රස්තවාදී ඉස්බුල්ලා විතරක් නෙවෙයි. ඒ මදිවට හමාස්ටත් යන්නේන මං නැති කරා ත්‍රස්තවාදේම බෝ කරලා. ඒ පුංචි පැටවුන්ගේ ඉඳලම කිරිටිකේ ඉඳලම තනිකර මිනි මරන්න ලේ පිපාසය ඇති කරපු මේ මහ ත්‍රස්තවාදය අල් කමේනියා. ඒ විතරක් නෙමෙයි ඔය අල් කමේනි අල්ලපු රටේ ඒ කියන්නේ ඉරාකෙත් මැලේසියා කණ්ඩායම පෝෂණය කරමින් අපරාධ කියන්න බෑ. කෑම බීම නැති වුණත් අවියම්පන්න නම් ස්වයං පෝෂිත කරලා තියෙනවා ත්‍රස්තවාදී පැටවු ටිකට. අර අහිංසක රටේ මිනිස්සුන්ට කන්න නැති කරලා. ඒ විතරද? හූති බලන්න මුළු රටක් කාලා වනසලා තියෙන්නේ කවුද? ඔය ඉරානේ අල් කමේනියා නෙවෙයිද? රෙදි ඇඳගෙන ලැජ්ජ නැතුව ටයිකෝට් දාගෙන ඒ විතරක් නෙවෙයි අර නැෂනල් කිට් ඇඳගෙන හිටපු ඇමතිලා විලි ලැජ්ජ නැතුව ඉරානේ
ඉතිහාසයක් ප්‍රෞඩ ඉතිහාසයක් කතා කරනවා. ඔක්කොටම ඉස්සෙල්ලා ඉතිහාසය ඉගෙනගෙන එන්න ඕනේ මුන් කොහොමද ඉතිහාසයක් ගැන කතා කරන්නේ? ඉරානි ජනතාවගේ ප්‍රෞඩ ඉතිහාසය. මේක මුසල්මානුවන්ගේවත් කමේනිගේවත් ප්‍රෞඩ ඉතිහාසයක් ඔය ඉරානි නෑ. ඉරානි තියෙන්නේ පර්ෂියන් ජාතියේ. මුස්ලිම් ජාතිය නෑ. මුස්ලිම් ආගමක් ඔහෙ තිබුණ නෑ ඒ වෙනකොට. එතකොට ඔය සෙනග පර්ෂිය ජාතිය ඇදහුවේ වෙනම දෙයක්. මේ සියල්ලම ඒ මිනිසුන්ගේ ප්‍රෞඩ ඉතිහාසයම වලල්ලා දාලා බලහත්කාරයෙන් ඔය සෙනග අල්ලගෙන ඔවුන්ව මුස්ලිම් කරණයකට ලක් කරලා බලහත්කාරයෙන් කාන්තාවන්ගේ ඔළුව අස්සලා මේ කරන බලහත්කාරයටද ඔය කට්ටිය පැදුරු එලාගෙන ඉරානි ප්‍රෞඩ ඉතිහාසය කියන්නේ. තව ටිකකින් අපි වගේ රටවල් වලටත් වෙන්නේ ඔය විදිහට සම්බන්ධකම් පවත්තලා නෑහිතවත්කම් පවත්තලා ඒ රටෙන් මේ රටට ගෙන්නගෙන පැදුරු දාලා බුදි කරව ගත්තනම් අපේ රටෙත් බලාගන්න තිබ්බා මැලේසියා කණ්ඩායම්. ඔය අපේ ඉන්න අන්තවාදීන්ව පෝෂණය කරලා ආවිය ආයුධ අතට දීලා රටෙන් රට මුස්ලිම් කරණයකට ලක් කරා නම් තමයි බලාගන්න පුළුවන් ඉරානයේ ප්‍රෞඩ ඉතිහාසය. සුදු පිරුවට ඇඳගෙන වාඩි වෙලා හරි ලස්සනට ඉරානයේ ප්‍රෞඩ ඉතිහාසයක් ගැන කතා කරනවා. අමතක වුණාද දන්නේ? ඉරානයේ පර්ෂියන්වරු ගැන කියන්නේ. මේ ඉස්ලාම් කරණයට ලක් කිරීම ගැන කියන්නේ මුන්ගේ කටවල් වල ලොක් වෙලාද? එහෙම නැත්තම් බයද? බය නම් ඉතින් කමන්නේ අපිට ඒක හිතා ගන්න පුළුවන්. කමන්නේ. අපි බය නේ අපි කතා කරනවා. කියන්න බලන්න පුළුවන් නම් ලෙබනනයේ මැද පෙරදිග තියෙන සුන්දර රට කෑවේ කවුද කියලා. එතකොට කියන්න බලන්න අර හූතිලා ඉන්න යෙමන් කවුද කෑවේ කියලා. ඒ වගේම වටේම තියෙන අරාබි රටවල් වලට ඉන්න දෙන්නේ නැතුව පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව මහා ත්‍රස්තවාදී රටවල් ටිකම කාලා රටවල් වලට අන්තවාදයේ පතුරවලා බලහත්කාර ඉස්ලාමීකරණයට ලක් කරන්න හදන මේ වගේ මහා ත්‍රස්තවාදී කුමේනියාගේ වලටත් හින නොගහ ඉන්නවා නම් තමයි පුදුමේ. මට විතරද පේන්නේ අපේ රටේ මුස්ලිම් ප්‍රජාව වැඩිපුරම වැළලෙන්නේ ත්‍රස්තවාදීන්ට කියලා. පුළුවන් තරම් පලස්තීනයේ නාමෙන් ළමයි කිය හමාස් ගැන තමයි වැඩිපුරම වැළලුනේ. කවදා හරි ප්‍රකාශයක් නිකුත් කරලා තියනොද? ත්‍රස්තවාදී හමාස් නිසා මේ හමාස් ත්‍රස්තවාදී මේ රට ඇතුළට ආපු නිසා දරුවෝ මැරෙනවා, මිනිස්සු මැරෙනවා. මේ මිනිස්සුන්ට තියෙන සල්ලි නේද ඔය පොළොවට හාරගෙන බින්කුණ්ඩෝ වගේ බිලියන ගණන් වියදම් කරලා තියෙන්නේ කියලා ඒ ගැන කම්පා වෙනවා මං අහලා නෑ. ඒ විතරක් නෙවෙයි ලස්සනම සුන්දර රට ලෙබනනේට කරපු මහ වින්නැහිය ගැන ලංකාවේ මුසල්මානුවන්ට මෙව්වා පේන්නේ නෑ. ඉරානෙම ජනතාව මහදවාලේ අමුවේ වෙඩි තියලා ඝාතනය කරපු දසවද දීපු දූෂණය කරපු මේ දේවල් ගැන අපේ ලංකාවේ ඉන්න මුසල්මානුවන්ට පේන්නේ නෑ. ඒ වගේම යර්මනයට කරලා තියෙන අපරාධය මේ හූතිලව බෝ කරලා ත්‍රස්තවාදී රෑන් බෝ කරපු මේ අල්කමේනි ගැන මේවා පේන්නේ නැහැ. තන්නේ කරම ලංකාවේ මුස්ලිම් ජනයා කොයි පැත්තටද යන්නේ කියන එක ගැන අවධානය යොමු කළ යුතුයි. අඩුම තරමේ ඔය ලංකාවේ ඉන්න බාගෙට මුස්ලිම් ජනතාව නමුත් සාමාන්‍යයෙන් පියෝ මුස්ලිම් ජනතාව ඉන්නේ අරාබිකරේ. ඒ සෙනගවත් අයදුල්ලා අල්කමේනි ගැන පසුතැවෙන්නේ. ඔහු මරා දෑපු එක ගැන සෞදි අරාබියෙන් පවා සතුටු වෙනවා. එසේනම් අපේ ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාව කොයි පැත්තටද ඇදීගෙන යන්නේ? අවසාන වශයෙන් ඉරානයේ ප්‍රෞಢ ඉතිහාසය කතා කරනකොට අමතක කරන්න එපා මුස්ලිම් ජනයාගේ නෙවන බවත් පර්සියාවේ පර්ෂියන් ජාතියගේ ප්‍රෞಢ ඉතිහාසය බවත් හොඳට මතක් කරලා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඒ වගේම යුදෙව්වන්ගේ ප්‍රෞಢ ඉතිහාසයේ ඊටත් වඩා එකක් බව හොඳින් අවධාරණය කරගන්න. එවකට ජෙරුසලමෙන් පර්ෂියාවට යුදෙව්වෝ ගිහිල්ලා ජීවත් වුණු බවත්
මේ දෙගොල්ලෝ එකට හිටිය බවත් අමතක නොකරන්න. නොදන්නව නම් හොඳට ගිහිල්ලා ඉතිහාසය හොයලා බලන්න. ඔය පර්ෂියාව නැමැති ඉරානයේ යුදෙව්වොත් ගිහිල්ලා ජීවත් වෙලා හිටියා. ඉතිහාසයක් හරියට දැනගෙන හරියට කියන්න. යුදෙව්වන්ට ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා කියාගන්න බැරි කුහකකම කුමක්ද කියලත් හොයලා බලන්න. දැන් ඉතින් උම්මා වැව ගගා වැළපෙන්න එපා. හොඳ වෙලාවට අපිට ඉරානයෙන් උම්මා නැති වුණේ. නැත්තම් අපිටත් වෙන්නේ සුම්මා වෙන්න. channel එක subscribe කරලා නැත්තම් මේ දැන්ම මගේ channel එක subscribe කරලා අපි හා එකතු වෙන්න. මම වරුණීස් travel. ගිහින් එන්න සුබ දවසක්.